Hello guys, welcome back. ඉතින් මං අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ අපි Minecraft වල කරන්න හදන එක්ස්ප්ලෝර් කරන්නයි යන්නේ අද. ඒ එක්කම අපි අපේ සත්තුන්ට පොඩි ෆාම් එකක් හදනවා. ඒ වගේම මං ක්‍රොප් ෆාම් එකක් මේ ඕෆ් කැමරා හදලා තිබ්බා. අපි කලින් වීඩියෝ එකේ අපේ ගේ හදලා වැඩේනේ කරේ. සෝ අද අපි එක්ස්ප්ලෝර් කරන්නයි යන්නේ. මට අර කලින් එපිසෝඩ් එක අපේ අශ්‍යයා පොඩ්ඩක් නැති වුණානේ. ඒ අශ්‍යයා මං ආයි හොයාගත්තා. ඌ හිටියේ කොහෙද කියලා ගෙස් කරනවා. ඌ හිටියේ අන්න අර ඈත පේන ගල් ගොඩේ ගයිස්. ඊට කලින් ඉන්වෙන්ටරි පොඩ්ඩක් පිළිවෙල වරද්දාගෙන ඉන්න ඕනේ. ඒක නිකන් පිස්සන් කොටුවක් වගේ. මෙන්න මේ ටික තමයි මං කලින් වීඩියෝ එකේ මයින් කරලා හොයාගත්තේ. ඒ ටික මදිනේ. අපි තව ටිකක් හොයාගන්න ඕනේ. තව මං කේව්ස් දෙක තුනකටම ගියා මයින් කරන්න. මට ඒක තනිකරම කෝල් විතරයි හම්බුනේ. විශ්වාස කරන්න මම පෙන්වන්නම් කොච්චර කෝල් තියෙනවද කියලා. ඔයා හිතයි මම මේ චීට් කරනවා කියලා නැහැ. ඇත්තටම කෝල් හම්බුණා සුපිරියටම. කෝල් මම හිතන්නේ කෝල් බ්ලොක්ස්ම ස්ටැක් 3ක් පිරෙන්න තියෙනවා. අපි මේ පැත්තට පොඩ්ඩක් අර වුඩ් ටිකක් කපාගෙන ඉන්න ඕනේ. මේ පැත්තට පොඩ්ඩක් යන්න. කොහෙලා හරි මම මැරෙන්නේ මේ ෆෝල් ඩැමේජ් එකකින් තමයි. මේ පැත්තේ තමයි මම මයින් කරන්න ගියේ. මෙහෙ අන්න අනිත් පැත්තේ. දැන් ඒක කඩන්න අපි අපේ වැඩේ කරලමු. මෙන්න මේ පැත්තෙන් තමයි මම මයින් කරන්න පටන් ගත්තේ. මේ පැත්තේ මයින් කරගමු. මේ මල් ටිකක් කලවගෙන යන්න ඕනේ. මේ මල් මාර ලස්සනයි. එහෙනම් මෙතන ඉඳන් වුඩ් ටිකක් කපා ගමු ඉක්මනට. ඇක්ස් එක කුඩු වෙනකම්ම වුඩ් ටිකක් මයින් කරා. එහෙනම් යන් ගෙදරට යන්න. මේ පාර හොයාගන්න බැරි වෙන එක තමයි මට එපාම වෙන සීන් එක. මේ පැත්තෙන් තමයි මම හිතන්නේ ගෙදරට එන්න. ගෙදරට පට්ට දුරක් තියෙන්නේ. කොහොමද ට්‍රාන්සිෂන් එක? සුපිරිනේ. මේ සද්දේ දන්න එක්කෙනෙක් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහා. මෙතනින් දාමු මල් ටික. මෙතනිනුත් දාන්න ඕන. ඇතුළෙත් තියෙන ඇතුළෙත් දාමු. ගයිස් මේ තියෙන මං කිව්වේ කෝල් ටික විශ්වාස කරන්නේ නැහැ මං දන්නවා. ඒ වුණාට මම හරියටම මයින් කරා පැය 5ක් නෑ එච්චර වෙලා නෙවෙයි. මං හරියටම පැය 3මාරක් විතර මයින් කරම හිටියා මට මතකයි. ෆෝන් එක ෂට් ඩවුන් වෙනකම් මම මයින් කරම හිටියා. අන්තිමට වීඩියෝ එක රෙකෝඩ් වෙලා තිබ්බා. සමහරක් ක්ලිප්ස් නම් ගන්න බැරි වුණා. ඒකට සොරි වෙන්න ඕනේ ගයිස්. මොකද කොච්චර මයින් කරත් ඩයමන්ඩ් හම්බුන්නේ නැහනේ. ඩයමන්ඩ් හම්බෙනකම් මගේ තියෙන පෙරේතකම නම් මම මයින් කරම හිටියා. අපි අදත් මයිනින් පාරක් දානවා හැබැයි එච්චර වෙලා නැහැ. අද වැඩිපුරම එක්ස්ප්ලෝර් කරන එකට අපි වුණ දෙන්න ඕනේ. ඉස්සෙල්ලා මේ ඉන්වෙන්ටරි පොඩි පිළියෙල පාරක් දාගමු. ඉන්වෙන්ටරිය දැක්කම බල්ලවත් ගන්න. මූත් ඇවිල්ලා මෙතනම රිංගන. පොඩ්ඩ එහාට ඵලයන්ම මල් ටික දාන්නවත් ඉඩ දෙන්න ඕ. බනම් මල වදයක් ඈ. වාගේ වේගෙ හොඳ ඉන්නේ මං තියන් ඉන්නේ. මෙතනින් ගස් ටික හිටවුවා නම් ෂේප්. මේ බැටලූ ටිකක් තින්න අපි හරක් ටිකක් හම්බ වෙනකම් බැටලූ ටිකට ෆාම් එක හදමු.
මොකද උන්ගේ මසි ඌලු දෙකම තියෙනවානේ. හරක්ගේ ස්ටීක් විතර ලෙදර් හම්බෙනවා. කමන්නේ හරක් හම්බෙනවා බැටරෝ ටිකක් දාගමු. මේ තියෙන ගයිස් මම මයින් කරපු ඩීප් ස්ලේට් වලින් තමයි වෝල් ටික හැදුවේ. ෆෙන්සස් ගන්නට වැඩිය පොඩ්ඩයි හොඳයි. නැත්තම් අර කොළ පාට ක්‍රීපර්ල ඇවිල්ලා පුපුරද්දී පට්ට වදයක් දෙන්නේ. මං අහන්නේ මුංග මොකද මයින්ක්‍රාෆ්ට් වල දැම්මනවද? අච්චර හොඳ සත්තු ඉන්නවා දාන්න. ක්‍රීපර්ලම දානවා. අම්මපා මයින්ක්‍රාෆ්ට් එකේ උන්ටත් මොලේ නැද්ද කියලා මට හිතා ගන්න බැරුයි. එහෙනම් අපි සත්තු ටිකක් ගෙනල්ලා එතනින් දාමු. ගයිස් මට කියන්න බැරි වුණා මම මයින් මේකට පොඩි ඇඩොන් එකක් දැම්මා. මේ අර ඔයාලට ඇහෙනවද අර එකපාරට අර හුළඟේ සද්ද? ඒ හුළඟේ සද්ද එන්නේ මම ඒ ඇඩොන් එකක් දාලා තියෙන්නේ. සවුන්ඩ්ස්කේප්ස් කියලා ඇඩොන් එකක් දාලා තියෙන්නේ. ඒකත් සුපිරි. පොඩි අර රියල් ලයිෆ් ගතියක් එන හෙඩ්සෙට් එක දාන් ප්ලේ කරද්දී. එනිවේස් අපි දැන් වැඩේට වයිමු. ඉස්සල්ලා අපි අශ්වයට ඉන්න අර ස්ථාලය කියලා කියන්නේ අන්න එකක් හදන්න ඕනේ. දෙකක්ම හදමු. මෙතන්ට ප්ලෑන්ක්ස් දානට වැඩිය ස්ලැබ් දාන එකනේ හොඳ. මට හිතෙන්නේ එහෙම. අපි ස්ලැබ් දාමු කෝකට. ස්ලැබ් දාද්දි පාම් කරපු දේ තමයි එකක් කඩද්දි දෙකම එකට එකපාර කැඩෙන එක. මොළ වදයක්. ඒක වැඩිත් ඉවරයි. මම හිතන්නේ දැන් අපිට තියෙන්නේ එක්ස්ප්ලෝර් කරන වැඩේ. මං ක්‍රොප් ෆාම් එකක් දැම්ම එතනත් වැටක් දාන්න තියෙන ඒකත් අපි කරලා අපේ වැඩේ බහිමු. මෙතනින් දිගටම කරේ බැටලෝන්ට බොරුවට කෑම පෙන්නලා උන්ව නං ආපු ගෙදරයි ඉතින්. අපි කෙලින්ම එක්ස්ප්ලෝ වැඩේට යන්නද? මේ වැඩේ කම්මැලිනේ. එක්ස්ප්ලෝ කරා කියලත් මහලොකු දෙයක් කරේ නෑ මම හිතනවා. අපි බලමු. ගයිස් මේ රෑට ඇහෙන සද්ද නම් පට්ට. මයින්ක්‍රාෆ්ට් වලට මේ දාන්න තිබ්බනම් පට්ට. අර ඇඩෝන් එකේ ඉඳලා තමයි ඇහෙන්නේ. උනාට ඒක පට්ටේ සද්ද. ඉන්නෙන්ටියක් පොඩ්ඩක් පිළියෙල කරා නම් හරි නේද කොයි. ඕක කියනවා කවදාවත් කරෙන්නේ නැහැ. දැන්වත් කරමු අපි. රෑ වෙලාන් තියෙන කරන්න අඩකුත් නැහැ. ගෙදරටම පිස්සෙක් වගේ ටෝච් ප්ලේ කරනවට වැඩිය හොඳයි ලැන්ටන් ටිකක් දාන්නම් කියලා මගේ පුංචි මොලේට හිතුණ හින්දාද මන්ද මම ලැන්ටන් ටිකකුත් දාන්නම්. ලැන්ටන් දැම්මම පොඩි අමුතු ලස්සනක් ආවා ගෙදර. ඊට පස්සේ බැරල් දෙක තුනකුත් ප්ලේස් කරා. ඉන්නෙන්ටියක් පිළිවෙල කරා. රෑ පුරාම ඒ ටික කරාට පස්සේ උදේ වුණා. ඊට පස්සේ මං කෙලින්ම ගියේ බටරෝ ටික අල්ලන හැටියට.
රෑ වුණා උදේ වුණා කියලා කිව්වට තාම උදේ වෙලත් නැහැ. අමන්නේ. මෙතනම ඉන්නවා බැටළුවෝ ටික. උන්නත් අල්ලගෙන යන්න. මේ වරෙන් පුතේ උන්ට කෑම දෙන්න. දෙක වරෙන් උන්න එකක් කරු. මේ වරේ ඔක්කොම වරේ. බයන්න එපා මේක ගත්තට උඹලා මරන්නේ නැහැ. මොකද උඹලා මට දැන් වටිනවා. එහෙනම් අර පැත්තට පොඩ්ඩක් දුවලා ගිහිල්ලා බලමු හැදිලා තියෙනවද කියලා වීට්. ඔව් යස් හැදිලා තියෙනවා. අපි වෙන වෙලාවක එළිය ටික අරන් යමු. නෑ එක්කු දැම්ම ගමු. නෑ පස්සේ. එක්කු දැම්මා. ඇයි මම මේ තුනමරි මගේ මොලේ වැඩ කරන දේ මටවත් හිතා ගන්න බෑ. ඉතින් මනින්න නැතුව බලන්න. මට පස්සේ තමයි තේරුනේ ගේට්ටුව වහන්න නැතුව ආපු එක මගේ කරපු ලොකුම වැරද්ද කියලා. උන් ටිකත් ඇතුළට දාලා අපි අපේ වැඩේට වයින්. මේ එන්න ඔක්කොම කට්ටිය මේ ගේට්ටුව නෑ වීට් එකක් තියෙන එකයි. නෑ ඒක දැන් අහලා හරියන්නේ. ඇයි මම මේ ඩයමන්ඩ් බලන්නේ? සල්ලි නෑ කිව්වොත් ඔහොම බලලා හරියන්නේ නැහැ. කමන්නේ. මේ පැත්ත පොඩ්ඩක් එහාට වෙයම්ම මට එළියට යන්නත් නෑ මුන් ටික හින්දා. ආවරෙන් මෙහෙට ආරේ. දැම්ම කවන්නේ නැහැ. මොකද මං ගා වීට් එකයි තියෙන දැන් දෙකයි තියෙන. දෙකක් තියෙනවා. අයියෝ මගේ පස්සෙන් එන්න එපා යකුනේ. දැම්ම දැන් යමන්න. ඔය ගේට්ටුව අහන්න කළු එකව මරලා දාමු. වෙන හේතුවකට නෙමෙයි ඌ එළියට ආපු හින්දා. දැන් කියයි මං රේසිස්ට් කියලා. පොඩ්ඩක් එහෙම තමයි. දැනට මං කළු බැටළුවෝ දෙන්නෙක්ව මරලා තියෙනවා. කළු නෙමෙයි ඌ අලු පාටද මන්දා එතනින් තිබ්බා. දැන් උන්ට පෙනෙන්නේ කළු පාටේ මේ පැත්තට එන්නේ තියෙන්නේ. පේදර පොඩි 아무තු ලස්සනක් තියෙනවා. ඒක මගේ ඩිසයින් එක. කොහෙන්වත් බැලුවේ නැහැ. මේ ඇත්තමයි කියන්නේ කොහෙන්වත් බැලුවේ නැහැ. ඉන්වෙන්ටරි පිළිවෙල කරනවා කිව්වට කවදාවත් කරේ නැහැ. ඉඳන්වත් කරමු. ඉන්වෙන්ටරි විතරක් නේ මගේ ඔක්කොම සෙස් ටික පිළිවෙලක් කරා. අප්පා අපිට කොපර් ගොලම් කෙනෙක් හදන්න පුළුවන් නේද? මම හිතන්නේ මේ අප්ඩේට් එක අපිට පුළුවන්. සල්ෆර් කේසුත් තියෙනවා මේ අප්ඩේට් එක. පොඩ්ඩක් චෙක් කරලා බලමු. බෝන් මිල් හදාගන්න බෝන් නැති හින්දා මේ මේක තමයි කරන්න පාච්චි. ඉන්වෙන්ටරි ඩන්. එහෙනම් අපි අපේ එක්ස්ප්ලෝර් කරන අඩේට දැන්වත් යන්න බං. මොන මගුලක්ද මන් දන්නේ. ගේ ලස්සනයි තමයි බං. ඇති බැලුවා. දැන් යන්න. මේ පැත්තේ මයිනින් කරනවද එක්ස්ප්ලෝර් කරනවද?
එක්ස්ප්ලෝර් කරමුනේ. රුයින් පෝටල් එකට ටක් ගාලා දුවලා ගිහිල්ලා අපි එතන ඉඳන් අපි එක්ස්ප්ලෝර් කරන්නට යනවා. එතන ගෝල් බ්ලොක් දෙකක් තියෙනවා මම මතක විදිහට. රුයින් පෝටල් එකටත් වැඩි දීලා අපි අපේ ගමනට පිටත් වෙනවා. එහෙනම් ඔන්න රුයින් පෝටල් එක විනාශ වෙන්න එක. හරි. ඒක ටික එතන ඉවරයි. මෙතන ඉඳන් ඔක්කොම ටික කම්මැලි බලනවා නම් බලන්න මං රෙකමන්ඩ් කරන්නේ බලන්න කියලා. මයින් එකේදී වෙච්ච දේවල් අපි කතා නොකරන තරමට සුටුස් ගාලා ගෙදරට ගිහින් එන්න සුද්දා. මම විනාඩි 3ක් කල්පනා කරා මට මොකක්ද අමතකුනේ කියලා. මට තාම කල්පනා වුණේ නැහැ මොකක්ද අමතකුනේ කියලා. පොඩ්ඩක් යම් බලන්න මොකක්ද උනේ කියලා. නැහැ ගයිස් තාම මතක් වුණේ. කමන්නේ අපි විලේජර්ස්ලා දෙතුන් දෙනෙක් එක ට්‍රේඩ් කරලා එතනින් අපේ ගමනට යන්න. මම දැක්කා ලයිබ්‍රේරියන්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතනින් ලැන්ටර්න් එකක් අහන්න. ඒක තමයි මට අමතක කරලා තිබුණේ. හරි. done and dusted. ඒ වැඩෙත් ඉවරයි. ඉස්සර නිදාගෙන අපේ වැඩේට ඇඳගෙන ඇඳගෙන එහෙනම් අපි ගියා කොල්ලෝ. good morning ළමයිනේ පියන් exploring. මං අද දවසට exploring කියලා කී වතාවක් කිව්වද ඒත් මම තාම ගියේ නෑ. She didn't have to cut me off. But we were nothing. Your love, she treat me like
ශිප් එකක් තිබ්බ මෙලෝ රහක් නෑ ඒක. මොන මගුලේ ශිප් එකක්ද දන්නේ නෑ. we were nothing. Your love, you treat me like ගයිස් අර මං හිතන එකද හටෝ මයින්ක්‍රාෆ්ට් වල රෙයාරස්ට්ම ස්ට්‍රක්චර් එක වුඩ්ලන්ඩ් මැන්ෂන් එක යකෝ මං එච්චර දුර ආවද උනේ බ්ලොක්ස් 700ක් විතර ඇවිල්ලා හටෝ මේක ලූට් කරනවද ලූට් ගන්න ගිහලා කනවද කියන එක ඉතින් අපි තීරණය කරලා බලමු මං උන්ට නෙල්ලනවද උන් මට නෙලයිද කියලා අපි දන්නේ නැහැ පොඩ්ඩක් ඉන්නවා මං හෙල්මට් එකක් හදාගෙනත් නැහනේ ඒකත් හදාගන්න ඕන අඩෝ මං හිතුවේ නෑ බං මේක හම්බෙයි කියලා ජීවිතේට මේ ලොකේෂන් එක පොඩ්ඩක් සේව් කරගන්න ඕනේ අපි ඩයමන්ඩ් ආම හදාගත්ත දවසට ඇවිල්ලා ලූට් එකක් දාලා උන්ගෙන් ටෝටම් තියනනේ ටෝටම් තමයි මට වටින්නේ ශීල්ඩ් එකත් හදාගන්නවා ගයිස් දන්නේ නැහැ මොන මගුලක් ඒද කියලා ගයිස් මේක තමයි පොට් එක මන්ට මොකක් කරන මගුලක් කරගෙන යන්න මේ මුන් ඉන්න කළුවරේනේ මං ඉන්නේ බලමු අපි උන්ට ගහන හැටි හරි නැත්තම් උන් අපිට ගහන හැටි එහෙනම් මේකත් අපි ස්පීඩ් රන් කරලා දාමු ස්පීඩ් රන් නෙමෙයි අන්න එකෙක් කියනවා අම්මෝ මූ පොර උස්සන් එන්නේ අම්මෝ යකෝ මූ අම්මට උරු මූ ඩැමේජ් කරා හරි මං ඉවරයි අපි එතන වෙච්ච දේවල් කතා නොකරමු කීප් වෙන්නට දාලා තිබ්බ හින්දා ලූට් එක පරිස්සම් වුණා එන යා ඒ ඇස්සේ මේ පාරයක් යනවත් දෙන්න ඵලයන් බං එහාට උඹට බය නෑ උට් ගේ අරෝලින් උඹ මැරෙන්නද උඹත් අනේ උඹටත් දෙන්න මුන් පිච්චෙන්නේ නැත්තේ ඇයි බං දැන් පිච්චෙනවා පිච්චි යන එක ඕකනේ වුණනේ උත් අර පැත්තනේ ගෙදර ඉතින් ගෙදරට ගිහිල්ලා රීෆිල් එකක් දාගෙන අපි ආයි නෑ ආයි යන්නේ නෑ ඩයමන්ඩ් ආම හම්බෙනකන් වුඩ්ලන්ඩ් මැන්ෂන් පැත්තවත් යන්නේ මූ හොඳයි මූ වින්සිඩේටද ඔන්න හොනවත් තියෙන්නේ ඉවෝක කෙනෙක් හම්බුණා නම් එහෙම යකෝ වන් ෂොට් කරනවා කොහොමත් ඉතින් මාගේ ස්කිල් ඉෂුස් නෙමෙයි මම පිළිගන්නවා ඒක වීට් නම් තියනවා ඔය ටිකත් හවස් කරගිය මේ අද වීඩියෝ එක චුට්ටක් දිග වෙන්න පුළුවන් මොකද රෙකෝඩ් එක පැය 5ක් මම ඒක උපරිමයටම අඩු කරලා තමයි විනාඩි 38ට අඩු කරගත්තේ ස්පීඩ් කරලා කෑලි කපලා හැම අපි වුඩ්ලන්ඩ් මැන්ෂන් එකේ වෙච්ච දේවල් කතා නොකර ඉන්න තරමට හොඳයි
මට ඇහුණා මේ පැත්තේ ට්‍රයල් චේම්බර්ස් එකක් තියෙනවා කියලා විලේජස්ලා කතා වෙනවා. බොරු ඒව ඇහුන්නේ. කොහොමද මම මේ සීඩ් එක කලින් ප්ලේ කරලා තියෙනවා. මට මේ සීඩ් එක මතකයි කලින්. එකපාරක් මම ප්ලේ කරලා තියෙනවා. දැන් කියන්න එපා මේ රෙකෝඩ් කරන්න කලින් ඔයාලා මේ බලලා ඉන්නවා. නෑ ඇත්තටම නෑ ගයිස්. මම මේ සීඩ් එක කලින් ප්ලේ කරලා තියෙනවා. ඒක මම මේ මෙච්චර මේ තැන් දැනගෙන යන්නේ. ට්‍රයල් චේම්බර් එක ලූට් කරන වැඩේ අපි පීස්ෆුල් මෝඩ් එකේ කරමු. මොකද ඒක ටිකක් භයානකයි. රීස්පෝන් පොයින්ට් එක සෙට් කරා. අපි එහෙනම් ඒ වැඩේට යමු. ට්‍රයල් චේම්බර්ස් වෙනවා කියලා ගියේ මේ අකා බැටළුන්ට කන්න දානවා. අනේ මන් දන්නේ නැහැ. එහෙනම් අපි උන්ටත් ඒ වැඩේ දීලා නිදාගත්තා. අපි අපේ ගමන පිටත් වුණා. නෑ දොරවල් ටික වහන්න උතුරේ. දොර ආයි නිදාගත්තා. good morning guys. එහෙනම් අපි වැඩේට බහිමු. කෑවා. පිරි භාණ්ඩයක් හදාගත්තා guys. පයි ග්ලාස් එකක් ඈ. ඒකෙන් පොඩි පිස්සු වැට්ටියක් කරා. බෝ එකක් හදා ගන්නවා. ඊට පස්සේ බෝ එකෙන් පොඩි පිස්සු වැට් ටිකක් කරලා මොනවද මම මේ කරන්නේ? ගියා අම්මට ක්‍රීපර් කෙනෙක් නේද? හරි ඌත් හරි. මයින් කරා. දෙකට මයින් කරන එක කරේ. පැය වාගයක් මයින් කරා. පස්සේ එළියට ආවා. මෙතන වෝල් එකක් දාලා තියෙනවා. හරි මට මතකයි. මේ පැත්තෙන් තමයි ට්‍රයල් චේම්බර්ස් වලට යන්නේ. අම්මා මං තැනත් මාක් කරලා තියෙනවා. ඔය තියෙන චෙස්ට් එකක් දාලා තැන මාක් කරා. මෙතනින් බහින්නේ කොහොමද? හරි. මෙතනින් තමයි මම හිතන්නේ අපි යන්න ඕනේ. කොහෙද මම මේ යන්නේ? උන බම්බුවක් කරනවා. ඇයි බම් මේක ගත්තේ? ෂවල් එකක් හදා ගන්න ඕනේ නේද? චිට්ටහල් කරනවා. හරි. දැන් ඉතින් මේ අම්මා ඇක්ස් එකක් හදා ගන්න ඕනේ. ඇක්ස් එක සෙට් පෝච්චි වෙන්න ඔන්න මෙන්න නේ. හරි. ඒකත් ඩන් කියලා කිව්වෝ. හරි. ඊයස්සේ කුකුල් මඟුලක් කියලා වදිනවා. ඔයාලට ඵලයක් දැන් යා. ෆයිනල්. දැන්වත් අපි වැඩි යනවා. මෙහෙම පල්ලයට අනේ කොච්චර රිස්කිද කියලා දන්නවද? මන් දන්නේ නැහැ. ඒත් අපි රිස්ක් එක ගන්න ඕනේ ගයිස්. රිස්ක් එකක් ගන්න නැතුව ජීවත් වෙන එක කිසි හරි බෝරින්. ඇත්තටම. මේ රිස්ක් එක අපි ගන්න ඕනේ රිස්ක්. කෝල් ටිකක් ගත්තා. එහෙනම් අපි මේ පල්ලෙහාට යමු. මම ප්‍රාර්ථනා කරනවා පල්ලෙහා වතුර තියෙන්න කියලා. මොන පල්ලෙහාට යමු. බය බෑ. එක පාට මොකට හරි වටනොත් එහෙම. හොත් මේ ඉවරයි. අඩෝ ක්ලච් එක අම්මට. හරි ඒක අමතක කරමු. අපි කොහෙටද යන්නේ දැන්? මම මේ කලින් ප්ලේ කරලා තියෙනවා මට මතකයි. මෙන්න මේ ක්වොලිටි එක අයින් කරලිමු. ක්වොලිටි අයින් කරලා. මට මේ සීන් එක හොඳට මතකයි ගයිස්. මොකද මම මේක එකපාරක් ප්ලේ කරා. අපි යන්න ඕනේ මෙහෙ පැත්තට. පොඩ්ඩක් බලමු මේ මට මතක නෑ.
ඒ පැත්තරේ අම්බෝ ඒ පැත්තර නෑ ඒ පැත්තර ඒ අමතක් අර පැත්තර මහිතන්න ඊටික මයින් පාරත්න උඩරයන් ඩයරයිට් නං එපාම් කරපුයක් හරි හරි මේ පැත්තේ යන්නවා මංගා මැප්පයවුත් නෑ හොඳේ මම මේ මතකෙන් යන්නේ දැන් කියන්න ඔය තියෙන්නේ බ්‍රික්ටික පේනානේ ගයිස් එතනින් යන්න ඕ ලාව පරිස්සමට ෆයිනලි ට්‍රයිල් චේම්බර්ස් වලට ආව ගයිස් මෙතනින් යම් පල්ලෙහාට අප්පා අත එතනින් එහාට දිගටම තියෙන්නේ අපි ඒක මයින් කරමු මම හිතන්නේ මම ඒක පීස්ෆුල් දාලා ගහපු ඉඳද කොහෙද මම මැරුන්නේ නැහැ ඒක පාරක් පස්සේ ඩයමන්ඩ් එකක් මයින් කරගෙන තමයි මම හිතාගෙන හිටියේ සෝ බලමු ට්‍රයිල් චේම්බර්ස් කොහොමද යන්නේ කියලා ලූට් එක නම් එච්චර නරක නෑ එමරල්ඩ් හම්බුණා පැලෙන්න අයනුත් හම්බුණා පැලෙන්න එතනින් එහාට මම දන්න ගෝල්ඩ් මයින් කරා ඩයමන්ඩ් මට පේනවා මේ මයිනින් ට්‍රිප් එකත් මම හිතන්නේ පැයකට වැඩි මම හිතන්නේ මම ඩයමන්ඩ් 11ක් විතර මයින් කරගත්තා කියලා මම හිතනවා ස්පයි ග්ලාස් එකෙන් පොඩි වැඩ වගේකුත් දාලා දන්නවනේ අපේ මයිනින් වැඩේ ඉවර කරද්දිම මට හම්බුණා සල්ෆර් කේව් එක මං හීනකින්වත් හිතුවේ නෑ ඒක හම්බෙයි කියලා හරි ඒකත් අය පොඩි ආතල් ටිකක් අරගෙන එකෙක් කරගත්තා බෝ එක එන්චාන්ට් කරා එන්චාන්ට්මන්ට් ටේබල් එකක් හදලා වෙපන් දෙක තුනක් එන්චාන්ට් කරා එතනින් අපේ වීඩියෝ එක අපි ඉවර කරා so guys අද මොකද හිතන්නේ අපේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න ඊළඟ වීඩියෝ එකේ පොඩි surprise එකක් තියෙනවා ඉතින් බලන්න ඒක එනකම් ඉන්නකෝ එහෙනම් අඩෝ මේක ආතල් අඩෝ එහෙනම් අපි ගියා like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න අමතක කරන්න එපා.